අයිබෝවන් මොකද වෙන්නේ ඔන්න අදත් ඔයාලා වෙනුවෙන් එලා තිනවා මිස්ටර් බණ්ඩා අද අපි සෙට් වෙලා ඉන්නේ කැන්ඩි අසීලගේ වීඩියෝ වගේක් බලන්න හරියට මචං අද දවස කියනවා නම් 7 වෙනිදා මේ සිද්ධිය වෙන්නේ 5 වෙනිදා එහෙම නැත්නම් 6 වෙනිදා ඔය දවස් දෙකෙන් එකක හරිද මේනකොට කැන්ඩි අසීලව ඇරස් කරලා තමා තියෙන්නේ හරිද ඒ ඇරස් කරන්න හේතුව අපි බලමු වීඩියෝ එක ඇතුළේ එහෙනම් වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු let's go රයිට් මචං දැන් ඔයාලට මම පෙන්නන්න යන්නේ කැන්ඩි අසීල කියන පොරයි තව බඩතඩියෙකුයි රිලෙවෙක් වගේ බඩතඩියෙකුයි එක්ක කෙල්ලන්ට බයින් හරිද සෝෂල් මීඩියා වල දාලා තිබ්බ වීඩියෝ එකක් ඒ කියන්නේ ඌ රෙකෝඩ් කරලා සෝෂල් මීඩියා වලට දාලා මම හිතන්නේ TikTok එකේ රෙන්ඩරි දාපු වීඩියෝ එකක් තමයි මම ඔයාලට මේ පෙන්නන්න යන්නේ මම හිතුවේ නෑ මේ වීඩියෝ එකට රියැක්ට් කරන්න වෙයි කියලා හරිද කෙසේ හෝ හිතන දේ වෙන්නෙත් නෑ වෙන දේ හිතා ගන්නත් බෑ කියලා එහෙනම් අපි බලමු වීඩියෝ එක සඳා ඇයි බං මේ ශ්‍රී ලංකාවේ කෙල්ලෝ කොල්ලොන්ට බූට් එක තිය කොල්ලොන්ගේ ජීවිත විනාශ කරන්නේ. ඒ ගැන උඹට මොකක්ද කියන්න හිතෙන්නේ? මේකයි කැන්ඩි අසීල කතාව. කෙල්ලොන්ගේ මොලේ තියෙන්නේ හැදිමිටේ. ඒ කතාව නම් මචං සහතික ඇත්ත. හරිද? හැදිමිටේ තමයි තියෙන්නේ. හැබැයි මම මෙයාලගේ පැත්ත අද ගන්නෙ නෑ. මං තනිකර මේ කට්ටියට බයින් එක තමයි කරන්නේ. හරිද? ලකි. දකින්න කොල්ලන්ට උස්සනවා හිමීට රෙද්ද. මාට්ටු උනාට පස්සේ වැඩක් නෑ ගැන කතා කරලා උඹලත් එක්ක ආදරේ සෙට් එකට මුතුරන්න බලු වැඩ කරන්න පුරුදු වෙන්න එපා කොල්ලන්ට. ඒකයි මම කියන්නේ උඹලට දැන ගන්න. මම සදා ප්‍රෝ වවුනියාව මෙන්න මෙතන ඉන්නවා කැන්ඩි අසීල. හැබැයි මේ අපි තඩියා බඩ තඩියා රිලවා වගේ ඉන්න ඩයල් එක පොර කියන කතාව නම් සම්පූර්ණයෙන් ඇත්ත 100% ඇත්ත. හැබැයි ඒකට මම බයින්නේ හරිද එයාට බයින්නේ මට සම්පූර්ණ තරහ තියෙන්නේ වෙන මූත් එක්ක පෞද්ගලික තරහක් නෙවෙයි මට මූගේ මූණ දැක්කම දෙන්නේ එතන හොම්බට 60ක් විතර ඒ හින්දා අපි බලමු ඔම් මේක මැදින් පයින්නවා මූසලයා මැදින් පයින්නවා කරන්න දෙයක් නැහැ මූසලයා මැදින් පයින්නවා නංගිලා හැදෙන්න හරිද නැත්තම් අපි හදන විදියක් දන්නවා තත්ත්ව භයානකයි හොඳේ කිව්වා කියලා මතක තියාගන්න අහිංසක කොල්ලොන්ගේ ජීවිත විනාශ කරන්න එපා අන්න ඒකයි ඇත්ත කතාව ගැහුවා ඔන්න වදන අපි දෙන්න යනවා යන්න මූව දාන්න තියෙන්නේ වැවට එහෙනම් අපිත් යමු ඊළඟ වීඩියෝ එකට අපි බලමු මූ කියන කතාව රයිට් මචං අපි දැන් බලන්න යන්නේ කැන්ඩි අසීල කියන මෝඩ මූසලයා කියන ගොබ්බ 2.50 තුට්ටු දෙකේ විස්කිරින් ලොසින්ජර් ලොන්ත පොල් ගොබ්බ කතාව කෙල්ලෙක්ට පාක් එකකදී හරිද මේ මචං මම කියන්නේ පාක් එකකදී තමයි මේ සිද්ධිය වෙන්න ඇත්තේ අනිවාර්යෙන් පාක් එකක් තමයි මේක නම් අපි බලමු නැත්තම් මොකක් වෙලා පේනවා කොහෙද දන්නේ හරිද අපි බලමු මොකක්ද මේ සීන් එක මේක තමයි මචං ඇරස් වෙන්න ප්‍රධාන හේතුවක් කියලා මම හිතන්නේ එල්ලන්ට කියලා තියෙනවා කාන උත්තරයක් දෙනවා බෑ කියන්න එපා මේ වඩුව ලොකුයි අත තෙතයි මොකද්ද සීන් එක ඈ මේ දෙනවා යන්න බෑ ඇයි දුවන්නේ ලැජ්ජායින ඔයාලා එන පාඩේ යනවාද අන්න ඒ කෙල්ල නම් පට්ට හරිද සුපේ ඒ විදිහට දෙන්න තියෙන්නේ මචං කන්න පොඩි වෙන්න දෙන්න තියෙන අත දිග ඇරලා කිසි ප්‍රශ්නයක් නෑ මචං කිසි එකේ පයින්නේ නෑ දෙන්න තියෙන්නේ ඔය වගේ වෙලාවට හරිද පස්සෙන් එනවා රෙද්ද ගොබ්බේ බං ඉරාවට එලගිරි අපි බලමු ඔයත් ඒ වීඩියෝ එක බලමු මේක තමයි මම මේ වීඩියෝ එක අද දවසේ මේ වීඩියෝ එක එන්න ප්‍රධාන හේතුව මෙන්න මේ සීන් එකයි මූ අත්තරංගුවට ගත්ත සීන් එකයි එහෙනම් අපි එකපාරක් බලමු ෆුල් වීඩියෝ එක කාන උත්තරයක් දෙනවා බෑ කියන්න එපා මේ වඩුව ලොකුයි අත තෙතයි මොකද්ද සීන් එක ඈ අත්තික රෙද්ද මේ දෙනවා යන්න බෑ ඇයි දුවන්නේ ලැජ්ජායින ඔයාලා එන පාඩේ යනවාද ඇයි තමයි නෑ නංගි මේ දාන්න එපා මේක අපේ ගම හරිද මූ කියනවා මේ රිලවා මේ අපේ ගමලු හරිද මේ ගමේ වුණොත් මුට ගහන්න ඇත්තේ මචං මට හිතෙන විදිහට
රයිට් මං මෙච්චර දවස් හරිද මෙච්චර දවස් බලාගෙන හිටපු ආසාාවෙන් බලාගෙන හිටපු වෙන්ඩ ආසාාවෙන් හිටපු ආසමදේ මේ වෙනකොට වෙලා තියෙන්නේ ඒ කියන්නේ කැන්ඩිය සේරව අත් අඩංගුවට අරගෙන එම නැත්තං හැරස් කරලා රයිට් අපි ෆොටෝ මංගාව තියෙනවා අපි බලමු රයිට් මචන් ඔයාලට මේ පේන්ද තියෙන්නේ කැන්ඩිය සේලව පොලිසියේ වීල් එක දාගෙන යන ටයිප් එක හරිද එකන්නේ දැල්ලකව ඒත්තනදි තමා මේ අත්තරම් ගොඩ අරම් තියන්නේ එලගිරි කෝට ගහපකාට රෙස්පෙට් සුපිරි එතකොට මේ ඉන්නේ පාතාලේ රජ්ජුරෝ කියල හිතන් ඉන්න 2.5 සිප්පියා පොලිසියෙන් බලපන් ඉන්න කැත අඩු පොලිසිය මෙහෙමත් ඉන්නද බන්තිය මට මන් දන්නේ උද්ද වැඩේ මුවගේ උන්ට මේ වගේ වගේ තම ඉන්ඩෝ මානසික රෝගී මේ වගේම් කෙලින්ම ගිහින් දාන්නඩෝන මචන් අංගොඩ මචන් අංගොඩ වැඩන්නෑ මේ මූසලෝ කෙලින්ම දාණ්ඩ එපා සමාජයට සමාජයට ආව කියන්න පිළිලයක් මම්ම පුදුම සතුටක් තියෙන මචන් මේ වගේ වීඩියෝ දකිනකොටමට හරිද පුදුම සතුටුයි හරිද මොකද මේ වගේ උම්මට පේන්ඩ බෑ මචන් සාමාන්‍යයෙන් මෝඩියෝනි මච සාමාන්‍ය කන්ටෙන්ටයක් කරන එක වෙනයි මේ හරකෙක් වගේ ෆෝන් එක කැම්මයක් කොන් කරගෙන බයින එක වෙනයි හරිද මුන් යකෝ මොලයක් තියෙන එකන්න අඩුම ඔය කියවන එකෙන් කන්ටෙන්ටයක් කරපි එහෙම නෑ මචන් අත්තර වටේ ඉන්න හිංසක කෙල්ලුන්ටයි ඔය පාරයන ගෑන් වයටයි මොකක්හයි කුණු හරපයක් කිය විදිරුව මේ හරක් ඇත්ත Stop it. Get some help. ඒ වගේම තමා කියන්න ඕනේ මුගේ වටේ ඉන්න මචන් සිපයියෝ ටික උන් තමා මූ ෆෝම් කරන්න හරිද මූ ෆෝම් කරලා යවනවා ඊට පස්සේ ගොබ්බ කතාවක් කියලා එනවා වටේ ඉන්න සිපයියෝ තම ඔක්කොටම මුගේ පරිහානියට එහෙම නැත්තම් කෙලවීමේ මුල සිපයියෝ ටික ඒ වගේ මචන් ගොඩක් කිව්ම් මට කියලා තිබ්බා කැන්ඩියස් වලට වීඩියෝ එකක් කරන්න එපා කියලා මම හිතනවා මම කරන්නද විදිහ කියලා මම බයයි කියලා හිතලා ඉස්සෙල්ලා ආරම්භයේ තිබුණෙත් මේලේ අවසාන දිනෙත් මේලේ මතක තියාගන්න මේවා සිංහලලේ ඒකට බය නැහැ ඒකනේ කෙලින්ම මම අදම වීඩියෝ එකක් හදලා ගැම්මට පබ්ලිෂ් කරනවා කෙලින්ම අද 8ට පබ්ලිෂ් වෙනවා අද කෙලින්ම උදේ 8ට වෙනකොට පබ්ලිෂ් කරන්න මම මේ බලාගෙන ඉන්නේ රයිට් එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා මෙච්චරලා බලන් හිටපු ඔයාලට thanks right එහෙනම් අලුත් වීඩියෝකින් අලුත් ප්‍රශ්නකින්